එන්නකෝ. බෑ. අනේ මට බෑ. අම්මෝ මම බය වුණු තරම. බය වෙන්න ඉතින් මං යකෙක්ක. බඩ වැඩට යන්නේ නැද්ද? නෑ. මං අදින් පස්සේ වැඩට යන එකක් නෑ. අර මොකද? නිකන් ඉතින්. වැඩට යන්නේ නෑ කියලා හිතුණා. ඉතින් යන්නේ නෑ. පුතේ. සුදු පුතේ. එනම් මේ පුතේ ගායනිය අය වැඩට යන්නේ නැහැ කියන්නේ හැබැයිද? ඔව්. හේතුව? හේතුවක් නම් කිව්වේ නෑ අම්මේ. එදාර මං කිව්ව කතාවට දන්නේ නැහැ නේද පුතේ? ඉතින් බලාපංකෝ මම වැඩිදියක්ද කිව්වේ කියලා. නිමාවට දවසේ ඉතින් උඹත් ගෙදර හිටියාම දෙන්නට අපෝට එකට ඉඳ තිබුණානේ. දැන් අද බැරි වෙලාවකත් ඒක වැඩට ගියා නම් එහෙනම් උඹ මෙතන තනියම. හරි අම්මේ. අම්මා දන්නවනේ අම්මා නෙමෙයි කවුරු කිව්වත් ගායනි කරන්න යාට ඕන දෙයි කියලා. එයා ඔය වැඩට යන්න නැතුව ඉන්නේ අම්මා කැමති හින්දා නෙමෙයි. මේකින්ද එච්චර හිතන්න එපා. ඒක නෙමෙයි පුතේ. උඹේ දාර කියපු කතාවට මට ආයෙත් බය හිතිලා තියෙන්නේ. ඇත්ත කියපන් පුතේ. උඹේ හිතේ තාමත් ඒ අදහස තියෙනවද? යෝ අම්මේ. ඒක මං නිකන් කිව්වේ. එච්චර හිතන්න එපා. හිතන්න නැතුව බෑනේ පුතේ. අනේ පුතේ එහෙම අදහසක් තියෙනවා නම් එහෙම ගයිනි ගැන හිතලවත් ඒක අතාරගනින් කොහිතෙන්. ඉක්මනට ළමෙක් හදාගනි. ඒතර ඔය විදිහට කල්පනාවල් එන්නේ නැහැ හිතට. රාහුල කුමාරයා උපන්නත් සිද්ධාර්ථ කුමාරයා ගීගේ අතහැරලා දාලා ගියානේ අම්මේ. ඉතින් ඒ සිද්ධාර්ථ කුමාරයානේ උඹ මගේ ජයතිස්සනේ. සිද්ධාර්ථ කුමාරයා ගියාට පස්සේ යශෝදරා දේවීයි රාහුල කුමාරයා බලා ගන්න මාලිගාවේ ඕන තරම් කට්ටිය හිටියානේ. හැබැයි උඹ ගියොත් එහෙම ගායන්ටයි මටයි අපිට අපි දෙන්නවත් නැති වෙනවා. උඹ ආන් ඒක හොඳට මතක තියාගනින් ඈ. ඒක මං නිකන් කිව්වේ. නිකන්